මේ කතාව හරි අපූර්ව කතාවක්. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වෙච්ච දෙයක්. එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි බෝධීන් වහන්සේගේ වැටුණ පොත්තක්. ඒකට බෝධිපපටිකා කියලා කියන්නේ. අනේ අපිට ඒකට වෙන අර්ථයක් මට වචනයක් එන්නේ නැහැ ගෞරවයෙන්. මම වචන දන්නේ නැහැ වෙන. පාලි වචනේ බෝධිපපටිකා කියලා. සිංහලෙන් බෝධි පොත්ත. ඒ බෝධිනාථගේ පොත්තක් අරන් වැඳ ඉන්නකොට වැටුණා. ඒ පොත්ත අරන් ගෙදර ගිහිල්ලා රම් මංජුසාවක දාලා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. මේකද පුංචි ළමෙක් ඉන්නවා. මේ පොඩි ළමයා ඉතින් අම්මයි තාත්තා හැමදාම පොයට වඳිනවා. දැන් පොයට එළියට ගන්නවා මංජුසාව හරිනවා. උදේ හවස මංජුසාවට වඳිනවා. ඊට පස්සේ දවස් දැන් මේ ළමයා ඉතින් අම්මයි තාත්තයි වඳිද්දි කොල්ලා එහෙ දුවනවා මෙහෙ දුවනවා වඳින්න දෙන්නෙත් නැහැ. අවුරුදු 6 වගේ වෙනකොට අම්මලා වඳින තැන නිහඬව ඉඳගෙන ඉන්නවා මේ ළමයා. එහෙම නිහඬව ඉන්නවා. ඊට පස්සේ වැඳගෙන ඉන්නකොට දැන් අම්මයි තාත්තයි පටිච්ච සමුප්පාදේ සත්‍යයනා කරන සූත්‍ර ඉගෙනගෙන ධර්ම ඉගෙනගෙන මම හිතේ සෝවාන් වෙලවත් ඇති දෙන්න. ඔච්චර ශ්‍රද්ධාව පින්වන්තයෝ නිපදෙන්නේ ඉතින් ඒ කාලේ හොඳට වඳිනවා සත්‍යයනා කරනවා. අද කාලේ වගේ බෝධිය පොත්තක් ගෙදරක වැඳොත් එහෙම මොනවා කියයිද? අපේ මිනිසුන්ට ඥානෙ වැඩිනේ. ඥානෙ තියෙනවා. ඊට පස්සේ ඒ වන්දනා කර කර ඉන්නකොට අර ළමයා S2 පියාගෙන එරමිනිය ගොතාගෙන හිටියා. අර කරඬුව දිහා බලාගෙන. ඒ කරඬුව දිහා බලාගෙන ඉන්නකොට අර පුංචි ළමයාගේ හිත එකඟ වුණා. එකඟ වෙලා පින්තූර ගොඩාක් තියෙන පොතක පිටු පෙරෙල්ල වේගින් යනවා වගේ වේගින් හිත ආපස්සට ගියා. මේ තාපසෙක් පේනවා. නාරද කියලා ඒ කාලේ තාපසෙක් වෙලා මේ ඉපදිලා තියෙන මේ දරුවා පේනවා දැන්. ඇමරිකා කියලා නදියක් තිබ්බා ඒ කාලේ හිමාලයේ. ඒ නදියයිනේ 3000ක් ගෝලයන්ට උගන්වන තාපසීන් වහන්සේ නමක්. උදේ හවසේ තාපසයෝ වන්දනා කරනවා. ඉතින් දවසක් මේ නාරද තාපසතුමා කල්පනා කළා ඔක්කොම වඳින්නේ මට. මං වඳින්නේ නැද්ද කාටවත් කියලා හිතලා මේ ලෝකේ බුදවරු පහළ වුණා කියලා දෙවියන්ගෙන් මං අහලා තියෙනවා. ඒ නිසා බුදවරු දෙසා වේවා කියලා වැලි වලින් චෛත්‍යයක් හදලා ඒ වැලි චෛත්‍ය වටා ඉරිදෙන් රත්තරන් මල් ටිකක් මවල වටේ තියලා උදේ හවස වන්දනා කරනවා. ඔය විදිහට අවුරුදු ඔහොම ඉන්නකොට දැන් මේ තාපසීන් වහන්සේ භාවනාව අඩු වෙගෙන යනකොට හිතට කෙලෙස් උපදිනවා. කෙලෙස් උපදිනකොට හිතනවා අනේ මම බුදු කෙනෙකුට වඳින කෙනෙක් කියලා හිතනකොට අර කෙලෙස් හිත නැති වෙනවා. අවුරුදු 30000ක් ඔය විදිහට වැලි සෑයට වැඳලා ඒ නාරද තාපසයා මැරිලා බඹලෝ උපන්නා. ඊට පස්සේ තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. හිතුණා මමත් ඒ කාලේ බුදුවරුන්ට වැඳ කෙනෙක් නේ කියලා ඉපදෙනකොට ප්‍රීතිය උපන්නා. උපදිනකොට අම්මා පිරිත් කියනවා රූපම් භික්ඛවේ අනිච්ඡං රූපම් භික්ඛවේ අනාත්තා රූපේ අනාත්මයි. අනාත්ම දේ මගේ ආත්මය කියලා ගන්න බෑ. කික සූත්‍ර සජ්ජහනා කරනවා. අර සමාධිමත් උන හිතට අවබෝධ වුණා. ගිහි ඇඳුම පිටින්ම අරහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කිව්වා මෑණියනේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මනාව ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට වටිනා වස්ත්‍රය මොකක්ද කියලා අහනවා. පුත්‍රේ කසාවත කිව්වා. මං ඒ කසාවතට ආසයි කිව්වා. යන් කියලා තාත්තා මේ අතින් අල්ලගෙන යන්නේ රහතන් වහන්සේ නමගේ දන්නේ මහාන කරන්න කියලා යනකොට මෙන්න ඉස්සරහ පිටින්ම රන් කඳක් වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට අම්මා කෙනෙක් රහත් දරුවෙක් පූජා කළා. කසාවත් දැරුවා බුදු සසුන බැබළුවා. මේ විමල් මහත්තයා කතාව පටන් ගන්නේ බෝ පොත්තකින් බෝධිය පොත්තකින්.
සමහර අය බෝධි ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පත්‍ර ගෙනල්ලා වන්දනා කරනවා. සමහර අය hina වෙනවා. මට තේරෙන්නේ නැහැ හරිද වැරදිද කියලා. නමුත් මෙහෙම කතා අපිට අහන්න ලැබෙනවා. පොතපතේ බණ. ඒකයි. ඒ නිසා මේ හරියට මේ අපේ සෙල්ලම් දාන්න පුළුවන් මේ බාහිරට බුද්ධ ශාසනයත් එක්ක තම තමන්ගේ සෙල්ලම් දාන්න එපා. කට තිබ්බ පළියට